වගේම ඔයාගේ ෆෝන් එක ෆ්ලැග්ෂිප් ෆෝන් එකක් වුණත් මිඩ් රේන්ජ් ෆෝන් එකක් වුණත් ගොඩක් අය පාවිච්චි කරන බජට් මොබයිල් එකක් වුණත් ඔයාලට මේ ක්‍රමෙන් ඔයාගේ ෆෝන් එක ලැග් වුණ වෙලාවක උඩ දාගන්න පුළුවන්. මේකේ නම තමයි ඇසිස්ටන්ට් මෙනු. ඇත්තටම මේක Samsung වල හයිඩ් වෙච්ච ෆීචර් එකක් කිව්වොත් නිවැරදි. හැබැයි ඒ වගේම අනිත් මොබයිල් වලටත් මේක ඇති ගොඩක් වෙලාවට ඔයාලට මේක ඇක්ටිව් කරගන්න යන්න තියෙන්නේ. ඔයා යන්න ඕන මෙතනින් accessibility කියන එකට. accessibility එකට ගිහිල්ලා ඒකේ තියෙනවා interaction and dexterity කියලා එකක්. ඒකට ගිහිල්ලා assistant menu මම මේක on කරලා තින්නේ. මේක close කරාම අයින් වෙනවා. මේක on කරන්න ඕන. එතකොට assistant menu එකට යන්න හැකි. ඒ වගේම තමයි ඔයාලට පුළුවන් ෆෝන් එක ලැගුණ වෙලාවක රීසෙට් කරගන්න අමාරුයි. ගොඩක් වෙලාවට බජට් ෆෝන් යූසර්ස්ට නම් මේක අමාරුයි. රීසෙට් කරගන්න පුළුවන්. එතනින් close කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකෙන් ස්ක්‍රීන්ෂොට්, ඒ වගේම notification panel, ඒ වගේම තමයි ඔයාගේ ෆෝන් එකේ බටන් එහෙම වැඩ නැති වුණ වෙලාවක මේක යූස් කරන්න පුළුවන්. ගොඩක් හොඳ ෆීචර් එකක් විදිහට දකින්න පුළුවන්. මෙනු එකෙන් අයින් වෙන්න නම් ඔයා යන්න ආයේ accessibility වලට ගිහිල්ලා කලින් විදියටම interaction dexterity වලට ගිහිල්ලා assistant menu එක off කරගන්න. මේ assistant menu එකෙන් අපිට පුළුවන් තව දෙයක් තියෙනවා. ඒක තමයි අපිට හැකි මේකෙන් අපේ ෆෝන් එක ටච් එක ගිය වෙලාවක, ඒ කියන්නේ මොකක් හරි ෆෝන් එක ඩැමේජ් එකක් වෙච්ච වෙලාවක යම් තාක් දුරට ෆෝන් එක ගොඩ දාගන්න, ඒ කියන්නේ අපේ වැඩේ කරගන්න ටච් එක හදාගන්නකම් අපිට හැකි මේකේ මේ කර්සර් එක, ඒ වගේම ස්ක්‍රීන් කවුන්ටර්, මෙනු සෙටින් වලින් එහෙම ගොඩක් දේවල් කරගන්න පුළුවන්. තව දෙයක් තමයි මේකේ notification panel එක ගැන කතා කරාම අපිට notification panel එකට යන්න පුළුවන්. ගොඩක් වෙලාවට mid range phone වල එනවා fingerprint එකෙන් notification panel එකට යන්න හැකි. fingerprint එක වැඩ නැති වෙලාවක වුණත් මේකෙන් notification panel එකට යන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ ෆීචර් එක ඔයාලට ගොඩක් වැදගත් ෆීචර් එකක් වෙන්නේ නැති. මේකේ තව දෙයක් තමයි පොඩ්ඩක් AI එක පොඩි ලස්සනකුත් තියෙනවා මේකේ ඇත්තටම. ඒකත් ගොඩක් ඉන්ටර්ෆේස් එකට ගොඩක් කැමති ඉන්ටර්ෆේස් එකක් විදිහට දකින්න පුළුවන්.